හෙලෝ ගයිස් මේ විඩියගෙන් කතා කරමු මේ විදි ලෝකේ තියෙන ගොඩක් හොඳම ආයෝජනය ක්‍රමයක් වෙන ගෝල්ඩ් එහෙම නැත්නම් රත්තරන් වල රුපියල් 500න් 1000න් මේ වගේ පොඩි මුදලකින් වුණත් ආයෝජනය කරලා හොඳ ප්‍රොෆිට් එකක් ලබා ගන්න කොහොමද කියලා. ඉතින් මේ දේ ඔයාලට තාමත් සාර්ථකව කරන්න පුළුවන් ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම. ඉතින් මේ වීඩියෝ එක කරන මොහොතේ ගෝල්ඩ් වල ප්‍රයිස් එක ඩොලර් 5000ටත් වඩා අප් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට මේක පොඩි ඩවුන් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉස්සරහට ඊට වඩා අප් වෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ වගේ ගෝල්ඩ් වල එහෙම නැත්නම් මේ වගේ රත්තරංගල ආයෝජනය කරන්න නම් අපිට ලොකු මුදලක් අවශ්‍යයි. එමනත ජුවලරි ශොප් එක් කරලා මේ වගේ ජුවලරි බයි කරන්න නොහමත මිලදී ගන්න න තමයි ගොඩක් දෙන හිතාගෙන ඉතින් එහෙම නැතුව වගේ අත තියෙන ෆෝන් එකම මේ විදදි මේදේ කරන්න හැකියාවක් තියන ඉතින් ඕනම කෙනෙක්ට පොඩිලමෙක්ටුනත් මේදේ කරලා ෆාර්ථක මේ රත්තරංගල ආයෝජනය කරන්න පුලො ඉතින් මේ වගේ ආයෝජන ක්‍රම ගොඩක් තිවුණත් ගොඩක් කලාට ලෝක ගොඩක් දෙනෙක් පිළිගන්න ඒවගේම ගොඩක් හොඳ ෆේෆ් ක්‍රමයක් ඉදිරි තමයි මේ ගෝල්ඩ් එහෙම තමයි රත්තරංගල ගොඩක් දෙනෙක් ඉන්වෙස් කරන්න ඉතින් ඔයාටත් දැම්ම පටන් ගන්න පුළුවන් ඔයාගේ අතේ තියෙන පොඩි මුදලකින් උනත් මේ දේ තමත් ෆාර්ථක මුලින්ම පටන් ගන්න හැකියාව තියෙනවා. ඔයාලට මේ දේ කරන්න අවශ්‍ය වෙන්නේ Binance account එකක්. ඉතින් තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ. ඔයාලට Bybit account එකක් තියෙනවා නම් Bybit account එක හරහා කොහොමද මේ විදිහේ රත්තරන් මිලදී ගන්න කියලා මම ඊට මාස කිහිපයකට කලින් වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඒ වීඩියෝ එක දාද්දී රත්තරන් වල මිල තිබුණේ ඩොලර් 3500 මෙන්න මේ වගේ ප්‍රයිස් වල මම හිතන්නේ ඊටත් වඩා අඩුවෙන්. ඉතින් ඒ වීඩියෝ එක බලලා මේ විදිහේ ගෝල්ඩ් බයි කරපු කෙනෙක් ඉන්නවනම් මේ විදිහේ හොඳ ප්‍රොෆිට් එකක් ලබාගෙන ඇති. ඉතින් දැම්මම ඔයාලට try කරන්න පුළුවන්. ඉතින් ලොකු රිස්ක් එකක් තියෙන ගොඩක් දේවල් මේ විදි ගොඩක් දෙනෙක් තෝරගන්න ඉන්වෙස්ට් කරන්න. ඉතින් ඒ වගේ දේවල් වලට වඩා මේ වගේ රිස්ක් එක අඩු දෙයක් යූස් කරන එක මේ වගේ දෙයක ඉන්වෙස්ට් කරන එක ගොඩක් වැදගත් වෙනවා. හරි. ඉතින් ඔයාලට මේ විදි Binance account එකක් නැත්නම් Binance account එකක් හදාගන්න අවශ්‍ය link එකක් මම දාලා තියන්නම් description එකේ. ඒ link එක click කරලා ඔයාගේ name එක ඒ වගේම ඔයාගේ email එක password එක දීලා තමත් පහසුවෙන්ම Binance account එකක් හදාගන්න. ඉතින් ඒ link එක use කරන්න කියන්නේ හේතුව තමයි ගොඩක් දෙනෙක් ගොඩක් වෙලාවට internet එක fetch කරලා එනවා Binance account එකක් හදාගන්න Binance name එක ගහලා ඉතින් මේ වගේ යද්දි ස්කෑම් සයිට් වලට අහුවෙන්න පුළුවන්. ඒ කියන්නේ බොරු සයිට් වලට. ඉතින් ඊට පස්සේ ඔයා ඒ වගේ දේවල් වලට මුදල් දැම්මට පස්සේ මේ මුදල් ඔයාට නැවත ලබා ගැනීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ වංචාකාරී දේවල් වලට අහුවෙන්නේ නැතු වෙන්න මම දාලා තියෙන official verified link එක click කරලා ඔයාට යන්න පුළුවන් description එකේ වගේම comment box එකෙත් මම ඔයාට දාන්නම්. ටෙලිග්‍රම් චැනල් එකෙත් මේවට අවශ්‍ය ලින්ක්ස් ඔක්කොම තියෙනවා. හරි. ඉතින් ඔයා account එක හදාගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ Binance app එක download කරගෙන මෙන්න මේ තැනට එන්න. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න අවශ්‍ය වෙන්නේ ඔයා ගාව තියෙන රුපියල් මේ account එකට deposit කරන්න ඕනේ. ඉතින් ඒ දේ කරන්න තමත් පහසුයි. මෙන්න මෙතන P2P කියලා තියෙනවනේ. ඉතින් P2P එකට ගිහිල්ලා ඔයාට මෙතන මේ buy කියන එක click කරගන්න. buy කියන එක click කරාට පස්සේ ඔයාට මෙන්න මෙතන add දීලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙද්දි අපිට ඩොලර් අපේ රුපියල් දීලා USDT කියන කොයින් එක ගන්න පුළුවන්. එහෙම තමයි ක්‍රිප්ටෝ ස්ටේබල් කොයින් එක අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ස්ටේබල් කොයින් එක අරගෙන ඒ කොයින් එක තමයි දීලා තමයි අපි ගෝල්ඩ් බයි කරන්නේ. ඉතින් අපි රුපියල් දීලා මුලින්ම මේ USDT කියන මේ කොයින් එක ගන්නවා. ඊට පස්සේ ඒ USDT කියන කොයින් එක දීලා අපි ගෝල්ඩ් එහෙම නැත්නම් රත්තරන් මේ ඇප් එක හරහා බයි කරනවා. ඉතින් මේ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඉතින් මෙතන ඔයා YouTube එක සර්ච් කරලා බලන්න Binance P2P කියලා. ඉතින් මෙතනින් ඔයාට ගොඩක් හොඳ වීඩියෝ එකක් ක්ලික් කරලා P2P හරහා ඔයාගේ මුදල් දීලා කොහොමද USDT ගන්න කියලා වීඩියෝ එකක් බලන්න. ඉතින් මෙතන මේ තියෙන ඇඩ් ක්ලික් කරලා ඔයාට පහසුවෙන්ම ඒ දේ කරන්න පුළුවන්. මම මෙතන ලොකුවට විස්තර කරන්නේ කොහොමද ඔයාගේ රුපියල් දීලා USDT buy කරන්න කියලා. හරි. ඉතින් ඊට පස්සේ ඔයා මුදල් මේකට දාගත්තට පස්සේ ඔයාට එන්න තියෙන මේ යටම ටැබ් එකක් තියෙනවා ට්‍රේඩ් කියලා. මෙන්න මේ ටැබ් එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන දෙවෙනි ටැබ් එක ස්පොට් කියන එකට එන්න. දැන් මෙතන උඩම මගේ PAXG USDT කියලා තියෙන්නේ. ඉතින් ඔයාගේ වෙනත් මොනවා හරි ක්‍රිප්ටෝ කරන්සි එකක් පෙයා එකක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම තිබ්බොත් මෙන්න මේක උඩ ක්ලික් කරන්න, ටච් කරන්න, සර්ච් කියන තැන ඔයා ගහන්න PAXG කියලා. ඊට පස්සේ මෙන්න මෙතන PAXG USDT කියලා ඔයා සර්ච් කරගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට තිබ්බට පස්සේ ඔයා මෙන්න මෙතන ෆෙල් කියන එකේ නම් ඉන්නේ buy කියන එකට එන්න. දැන් අපි buy කරන්න යන්නේ ගෝල්ඩ් buy කරන්න යන්නේ. ඉතින් මේ PAXG කියන්නේ ගෝල්ඩ් කොයින් එක. මේ Binance එකේ PAXG කියලා තියෙන්නේ මේ ගෝල්ඩ් කොයින් එක. ඉතින් ඒ විදිහට ඔයාට ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන මාකට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ මාකට් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා අපි ගෝල්ඩ් buy කරොත් එහෙම මේ මොහොතේ ගෝල්ඩ් ප්‍රයිස් එකකින්ම අපිට buy කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාට ලිමිට් ඕඩර් එකක් දාන්නත් පුළුවන්. මේක උඩ ක්ලික් කරලා ලිමිට් උඩින් ඔයාට බලා ගන්න පුළුවන් ලිමිට් කියලා. මේ ලිමිට් කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ වෙද්දි ප්‍රයිස් එක ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින්
දැම් ප්‍රයිස් එක මෙන්න මෙතන තියෙන 5617ක් විදියට 5617යි දැන් ප්‍රයිස් එක. ඉතින් ඔයාට මෙන්න මෙතන ඔයා හිතනවා නම් මේ 5600ට වගේ ආයෙත් ප්‍රයිස් එක ඇවිල්ලා අප් වෙයි කියලා හිතනවා නම් ඔයාට මෙන්න මෙතන 5600 කියලා ටයිප් කරගන්න පුළුවන්. ඒ මෙන්න මේ විදිහට 5600 කියන එක ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාට මෙතන ඔයා බයි කරන්න බලාපොරොත්තු වෙන amount එක මෙතන පැක්ෆි බයි කරන්න බලාපොරොත්තු වෙන amount එක දාන්න පුළුවන්. ඉතින් මෙතන USDT වලින්ම දාන්න පුළුවන්. එතකොට මම ඩොලර් 5ක දැම්ම ඩොලර් 5ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 1500ක් වගේ. එතකොට ඒ වගේ මුදලකින් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩොලර් 3ක්. ඉතින් ඩොලර් 3ක් කියන්නේ රුපියල් 1000ක් වගේ මේ වගේ පොඩි මුදලකින් උනත් බයි කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ප්‍රයිස් එක දාලා ඔයාට කරන්න තියෙන්නේ මේක රිස්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මුදල් ෆියචර් ට්‍රේඩින් කරනවන ලොකු රිස්ක් එකක් තියෙනවා. නමුත් ට්‍රේඩින් කරනවා ඊට වඩා රිස්ක් එක ගොඩක් අඩුයි. ස්ටොප් ලොස් එකක් දාන්නත් පුළුවන්. මේ TPFL කියලා තියෙන මේක ක්ලික් කරලා ඔයා හිතන්න දැන් ඔයා 5500න් මේක බයි කරාට පස්සේ මේක 5500ට එනවා කියලා. ඉතින් ඊටත් වඩා පල්ලෙහාට આવොත් ඔයාට ලොස් එකක් තියෙනවා. ඉතින් ඔයා හිතනවා නම් 5500ට වඩා පල්ලෙහාට આવොත් මම මේ ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා. නැත්නම් මේ බයි කරන එක ෆේල් කරලා දානවා කියලා ඔයාට මෙන්න මෙතන FL එක දාන්න පුළුවන්. FL එකක් ඔයාට මෙතනින් දාන්න පුළුවන්. මෙන්න මෙතන යටම ස්පොට් ලොස් කියලා තියෙනවා. මේ ස්ටොප් ලොස් කියන එකට ඔයාට දාන්න පුළුවන් FL එකක්. එතකොට ඊට වඩා ප්‍රයිස් එක තවත් පල්ලෙහාට આવොත් එහෙම ඔයා දාන ස්ටොප් ලොස් එකෙන් ඒ පොඩි ලොස් එකත් එක්ක මේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ඉතින් ඊට පස්සේ අර ඉතුරු මුදල ඔයාගේ account එකට යනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඉතින් එහෙම නැත්නම් ඔයාට හෝල්ඩ් කරන්න පුළුවන් නම් ස්ටොප් ලොස් නැතුව හෝල්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයා කැමති නම් ස්ටොප් ලොස් එකක් දාන්න. එහෙම නැතුව ඔයාට TP එකකුත් දාන්නත් පුළුවන්. ඒ කියන්නේ ටේක් ප්‍රොෆිට් එකක්. දැන් මේ 5500 ප්‍රයිස් එක 5500න් ගත්ත එක 5800 වගේ අද්දි වාට ෆිල් කරන්න අවශ්‍ය නම් වාට 5800 මෙන්න මේ ස්ටොප් ලොස් කියන එකට දාන්න පුළුවන්. එතකොට 5800ට මාකට් එක ගියාට පස්සේ වාට ඔයා මැනුවල් බේස් ක්ලෝස් කරන්න අවශ්‍ය නැහැ. අපි නිකන් chart එක දිහා බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ. මේක ඔටෝම ක්ලෝස් වෙනවා. ඉතින් මේ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඉතින් ඊට පස්සේ වාට කරන්න තියෙන මේ යටින් වාට බලා ගන්න පුළුවන් වෙනවා. බයි පැක්ස්ටි කියලා. ඉතින් මෙන්න මේක උඩ ඔයාලට ක්ලික් කරලා මේක ලිමිට් ඕඩර් එකක් විදිහට දාන්න හැකියාව තියෙනවා. රයිට්. ඉතින් ඊට එහෙම නැත්නම් ඔයාලට මේ දැන් තියෙන මාකට් ප්‍රයිස් එකම ගන්න අවශ්‍ය නම් මෙතන මාකට් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේ ටෝටල් කියන තැන ඔයා මොනතරම් USDT ප්‍රමාණයක ගන්න බලාපොරොත්තු වෙනවද කියලා මෙතන දාන්න පුළුවන්. ඉතින් මෙතන ඩොලර් 10ක් දානවා. ඉතින් ඊට පස්සේ ඔයාට buy PAXD කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න පුළුවන්. ඔන්න මම දැන් buy PAXD කියන ඔප්ෂන් එක ක්ලික් කරා. රයිට්. ඉතින් ඊට පස්සේ order created කියලා බලා ගන්න පුළුවන්. දැන් මෙතන යටම effort කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මම මේ effort කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන මම buy කරගත්ත PAXD ප්‍රමාණය පෙන්වනවා මෙන්න මේ විදිහට. රයිට්. ඉතින් මම මේක මේ විදිහට පෙන්වන්න. දැන් මම ගත්ත PAXD ප්‍රමාණය මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් මේ gold ප්‍රමාණය මෙන්න මේ වගේ පෙන්වනවා. රයිට්. ඉතින් දැන් හිතන්න මේ gold එක අප් වුණා කියලා මම මේ දාපු මේ buy කරාට පස්සේ රත්තරන් මිල ඉහළ ගියා. ඊට පස්සේ ඔයාලට මේක ප්‍රොෆිට් එක අරන් ප්‍රොෆිට් එක අරගෙන ෆෙල් කරන්න අවශ්‍ය නම් ඔයා කරන්න අවශ්‍ය වෙන්නේ මෙතනින් ෆෙල් කියන තැනට යනවා. ඊට පස්සේ ඔයාගේ amount එක ඔයා ෆෙල් කරන්න අවශ්‍ය amount එක ඔයා ගත්ත amount එක ඔක්කොම ඔයාලට මෙතෙන් දාන්න පුළුවන්. ඊට පස්සේ ෆෙල් පැක්ස්ටි කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරාම ඔයාගේ පැක්ස්ටි ප්‍රමාණය ඔයාලට ෆෙල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙම Binance app එක හරහා gold එහෙම නැත්නම් රත්තරන් buy කරන්න. ඉතාමත් පොඩි මුදලකින් ඔයාලට මේ දේ පටන් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ආයෝජනයක් එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ඔයාට එන ඉන්කම් එකෙන් පොඩි මුදලක් monthly එහෙම නැත්නම් weekly ඔයාලට මේකට වෙන් කරන්න පුළුවන්. ඉතින් කාලෙත් එක්ක ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ කරෙක්ෂන් එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක පහළට එන්න පුළුවන්. කොහොමද ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක්ගේ බලාපොරොත්තු ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා කියන්නේ gold වල ප්‍රයිස් එක එන්නෙම අප් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාට වෙනත් ලොකු රිස්ක් එකක් තියෙන මෙතඩ් වලට යනවට වඩා මේ වගේ මෙතඩ් එකකින් gold buy කරලා ප්‍රොෆිට් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. රයිට්. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද ඔයාගේ ෆෝන් එකෙම ඊටමත් පොඩි මුදලකින් රත්තරන් වල එහෙම නැත්නම් මේ gold වල ඉන්වෙස්ට් කරලා ප්‍රොෆිට් එකක් ලබා ගන්න කියලා. ඉතින් ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම වගේ මේ විදිහට කතා කරා. ඉතින් වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ ෆිල්ම දස් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේම මේ වගේ forex එහෙම නැත්නම් මේ forex වල ඔයාලට gold trade කරන්න පුළුවන්. කෙලින්ම trade කරලා ලොකු profit එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලොකු risk එකකුත් තියෙනවා. ඒ වගේ forex trade කරන්න, ඒ වගේම crypto trade කරන්න කැමති නම් ඔයාලට මුලින්ම exchange එක, ඒ වගේම forex නම් forex broker කෙනෙක් එහෙම නැත්නම් මේ exchange එක account එකක් මුලින්ම set up කරගන්න අවශ්‍යයි. මේ වගේ account එකක් අලුත්ම update එකට අනුව නිවැරදිවම ආරක්ෂාකාරීවම set up කරන්නේ කොහොමද කියලා මේ විදිහ මම videos දාලා තියෙනවා. ඉතින් මේ videos ටික ඔයාලට
ප්ලේ ලිෆ්ටවලට ගිහිල්ලා බලන්න හැකියාවතින ඉතින් එතිනින් වට ලොකු දැනුමක් ලබාගෙන මේට අවශ්‍ය හැම දැනුමක්ම සරලෝම ලබාගන්න පුළුව රයිටි මේක ගොඩක් වටින විඩිය බලන්න දිකරම චැනල්ල ගත්ත එකතු වෙන්න දැමම සබස්ක්‍රයිබ් කරන කියලමත කරනවා හෙනම් තවත් වටින විඩියකින් හම්බිම ගුඩ්ලක්